දැන් මේ මොහොතේ දෙයක් තිබ්බොත් ගින්නක් තිබ්බොත් ඒක තමයි ඉපදීම. ඉපදුනොත් මරණයක් තියෙනවා. අය අර ගින්නනේ. ඒ ගින්න ඇත්තට මේක ඇත්ත දැක්කොත් ගින්න හම්බෙන්නේ නැහැ. අනේනම් මරණයක් නැහැ. අර ගින්නක් තියෙනවා. ගින්නක් තිබ්බොත් ඉන්නවා වගේ දැනෙනවා. ඉන්න කෙනා අන්න පවත්වගෙන යන්න දිගටම ගින්න තියා ගන්න ඕනේ. එහෙනම් දිගටම එන ඒවා ඊට වැඩි හොඳ ඒවා හොයන ස්වභාවයක් එනවා. ඊට වැඩි එකක් ඊට වැඩි එකක් ඊට වැඩි එකක් හැමතිස්සෙම අර මේ ගින්න හැමතිස්සෙම පෙන්නන්නේ අර බඹරේ කරකිනකොට බඹරේ ඊගාවට කරකවන තල්ලුව වගේ ඊගාවට. ඔක තමයි ගින්න. හොඳ පැවැත්ම කියන්නේ. අර කම්පන බලය දිගටම තියාගන්න ඕනේ. එහෙම වුණොත් තමයි කම්පනේ තියෙනවා වගේ දැනෙන්නේ. ඒ තමයි ජීවත් වෙනවා වගේ දැනෙන්නේ. ඒ නිසා දිගටම කම්පනේ වෙන්න ඕනේ. දිගටම ආයතන වලින් අරමුණු එන්න ඕනේ. ප්‍රසාද වෙන්න ඕනේ. කම්පනේ වෙන්න ඕනේ. එතකොට තමයි අර ගින්න දිගටම තියාගන්න පුළුවන්. ගින්න දිගටම තියාගන්න එක තමයි මේ සංඥා අபிසංකරණ කියන්නේ. අபிසංකරණ දිගටම පවත්වාගෙන යනවා. කම්පන වේගයේ. ඒක නිසා තමයි අපි මේක කියන්නේ මේ process එකක් ධර්මතාවයේ සිස්ටම් එක දකිනවා. එහෙම කෙනෙක් නෑ මෙතන සිස්ටම් එකක් process එකක් වැඩ කරන ආකාරය දකිනවා. ඉතින් ඇත්තටම මේක හැම පැත්තෙම පෙන්වන්න පුළුවන්. මහා ආදරේ කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම තමන් නැතුණාට පස්සේ සියල්ල මේකයි. ඒතකොට අනිත් ස්වභාව හොඳට දැනෙනවා. ඒතර ඇත්තට තමන්ට ආදරය කරන එක නෑනේ. ඔතන නිකන් වචකේ තියෙන එකම ධර්මතාවයයි. මේ ධර්මතාවය අවබෝධ නොවීමයි මේකට හේතුව. එහෙම බැලුවොත් නම් මෙතන කෙනෙකුත් නැහැ. කතාව පැහැදිලි වෙනවා. සත්‍ය අවබෝධ වෙනවා. එතකොට මේ කතාව ගොඩක් ලියනවා. බුදුන් වහන්සේ පෙන්නන මෙතන කෙනෙක් නැති බව. බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ මිශ්‍ර ශක්තියට එකතු වුණු කෙනෙක් ඉන්නවවත් එහෙම නැත්නම් මේ සබාධමයට පත් වුණු කෙනෙක් ඉන්නවත් කියන එක නෙමෙයි. ආත්ම දෘෂ්ටි සම්පූර්ණයෙන්ම ඇතැල්ලා මෙතන ආත්මයක් නැති බවයි පෙන්නන්නේ අනාත්ම ධර්මයේ. ඒක කිසිම ආගමක නැහැ. ඒක තමයි මේ නිර්වාණ මාර්ගයේ තියෙන සුවිශේෂීම තැන. තේරුණා? මේක මේ මොහොතේ මේ දැන් මේ සිත එක සිතක කතාව බුදුන් වහන්සේ පෙන්නනවා. මෙතන ගින්නක් නැත්නම් එතන ආත්මේ නැහැ කියන එක. නමුත් ඕක තමයි පරම සත්‍යය වුණාට. ඔය සත්‍ය ඒගොල්ලන්ට හම්බෙලා නැහැ. ඒ නිසා මේක ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසා මේ යුගයේ බුද්ධෝත්පාද දේශනාවල තියෙන මහා ගැඹීරත්වයේ තියෙන ආශ්චර්යය. සක්කාය දිට්ඨි ප්‍රහීන වුණා ඒකාන්තයෙන්ම නිවන් දකින්නවා. මෙතන ආත්මයක් නැති බව දැක්කන්නේ කියලා. අපි අවදිය කියන්නේ මේ මොහොතේ ඉන්න එකක් නෙමෙයි. මේ මොහොතේ එක සිත ඒ සිත ඇත්තක් නොවන තැනයි අවදිය. හීනෙන් අවදි වෙන එක තියෙන්නේ. අන්න එතන කෙනා නැහැ. මෙතන කෙනා ඉන්න එතන කෙනා නැහැ. මේ දේශනා අති ගැඹීරයි. මේක ආශ්චර්යයි. ආත්මේ නැති වෙන කතාව අහිර වෙලා ඉන්නවා. මේ ගොඩක් අය එමයයි. ඒකට හේතුව මේ අභ්‍යන්තර පරිවර්තන හිතලා කරන්න බෑ. ඒක සිද්ධ වෙනවා. දැන් ආත්මේ කොහොමද කියලා හොයාගන්න බැරි කෙනාට ආත්මේ නැති වෙන එක හොයාගන්නත් බෑ. අනාත්ම අත්දැකීම දන්නේ නැහැ. අත්දැකීමක් නැහැ. ඒක නිසා අනාත්ම අත්දැකීමක් නැති නිසා ඒක දන්නේ නැති නිසා ආත්මේ දැන් දැනෙනවනේ ඉන්නවා වගේ. ඒක නැති වෙන්නේ නැහැ. ඒකට එයා හිතනවා මේක තියෙනවා. මේක තියෙද්දි එයා දැන් හිතනවා එයා දැන් නිර්වාණයටපත් වෙලා එයා හිතනවා මේකේ අවසානටපත් වෙලා ඉන්නේ කියලා. ඕනම ආගමක එයා හිතනවා එයා අවසානටපත් වෙලා ඉන්නේ කියලා. අර මේ මොහොතේ එයා එක ඒ දැනෙන ස්වභාවය එයා නැති වෙලා නැති නිසා. හැබැයි දැනෙන ස්වභාවය නැතු මේ ආත්මේ තියෙන වගේ දැනෙන එකක්. මේ අරූපය ගැන කතා කරන්නේ. ඒක පොට්ටපාද සූත්‍රෙත් බුදුන් වහන්සේ පෙන්නනවා පොට්ටපාදට. පොට්ටපාදට විශාල ශ්‍රාවක ප්‍රමාණයක් ඉන්නවා. පොඩ්ඩක් නෙමෙයි. 3000 4000ක් ඉන්නවා. බුදුන් වහන්සේට හිටිය නිත්‍ය ශ්‍රාවක 500යි. නම පොට්ටපාදට විතර විශාල පිරිසක් ඉන්න. ඒකට හේතුව පොට්ටපාද අරූප ධ්‍යානෙ ඉන්නේ. පොට්ටපාද කියනවා මේ මට මුකුත් දැනෙන්නේ නැහැ කියලා. නොදැන සබහාට වෙලා ඉන්නවා. දැන් බුදුන් වහන්සේ කියන ඒත් ඔතන ඔබ ඉන්නවා කියලා. පොට්ටපාද ඔබ නිවන් දැකලා නැහැ කියලා. ඔබ සසර දුකෙන් මිදලා නැහැ කියලා. ඔබ සසරට එකතු වෙලා ඉන්නේ කියලා. ඒක ඕකම ජේසුස් වහන්සේට තියෙනවා. ඇයි පොට්ටපාද ඉන්න තරමයි ඉන්නේ. ඒ මොහොතේ එයා ඉන්නවා. එයාට දැනෙනවා ඉන්නවා කියලා. ඒ දැනෙන එයාට නැහැ කියන්න බෑ. ඒතකොට එයාට නිවන හම්බෙන්නේ නැහැ. මේකම තියෙනවා අනිත් අයටත්. Hindu ආගම එලයින්මන්ට් කියන්නේ විශ්ව ශක්තියට එකතු වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ඒක හම්බුනේත් නැහැ. අපි මුස්ලිම් ආගමට ගියත් එතරම් ඉන්නවා. එතරම් ඉන්නවා ස්වර්ගයට ගිහිලා කෙනෙක් ඉන්නවා. එතරම් යට හම්බෙන්නේත් නැහැ. මේ සියලු ආගම් එකයි කිව්වේ මේ ධර්මතාවයට යටයි කියලා. මරණින් මත්තේ අනේකක් ගැන කතා කරන්න කෙනෙක් ඉන්නවා කියලා අරගෙන. හැබැයි මෙතන කෙනෙක් එහෙම හම්බෙන්නේ නැහැ. ඒතර කම්පන බලය ශුන්‍යත්වයටපත් වෙනවා. ඒකට එන්න ඕනි අර සක්කාය දිට්ඨි ප්‍රහීනෙන් තන්ට. ඒ කියන්නේ ආත්මය හැදෙන හැටි දකින්න ඕනේ. ආත්මය කියන්නේ මොකද්ද කියලා දකින්න ඕනේ. ආත්මය කියන්නේ ගින්න කියලා දකින්න නැති කෙනාට ඒක අවාගෙන හරි අමාරුයි. ඒ ගින්න නැති වෙන හැටි දකින්න නැති කෙනාට ගින්න නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනාට ගින්න නැති වෙන්නේ නැහැ. කොහොමද ගින්න නැති වෙන්නේ? ගින්න කියන්නේ මොකද්ද?
ඔබට මේ ආයතන උද්දීපන ස්වභාවය බිඳ වෙන තැන ගින්න නැති වෙන්නේ. ඔබට පේනවා මේක ලස්සනයි. මේ ඉර බහින එක ලස්සනයි. එවලත ඔබට පේනවා මේ ලස්සනයි. මේ ශබ්දය ඇහෙනවා මිහිරි. ඔබ මොනවාර කෑමක් කනවා. ඒක අපිට ආයි ඕනද? මේක රසයිද? මේක තිත්තයිද? මේක ඇඹුලයිද? මේක රසයිද? මේක සුවඳයිද? මේක ගඳයිද? මේක පහසයිද? ඔය හැමතැනම ඔය සෙන්සර්ස් වල ආයතන වල ස්වභාවය. දැන් ඕක ආයි ඕනද? මොකටද? ඉතින් ඒක එතන ස්වභාවය විතරයිනේ. දැන් ලස්සන නැද්ද? ලස්සනයි. ඒක ඕනද? ඕනේ නැහැ. අයියේ. උද්දීපනේ නැහැ, ගින්න නැහැ. දැන් ගින්න තිබ්බනම් එතන ආත්මේ තියෙනවා. ඒ ලස්සන එක යාට ඕනි. ඒක තියාගන්න ඕනි. හැබැයි තියාගන්න ඕන නම් ඕන කෙනා ඉන්නවා. එතන ආත්මේ තියෙනවා. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ආත්මේ නැහැ. ආත්මේ කියන්නේ මොකද්ද? ගින්න. අන උද්දීපනේ බිඳ වෙනවා. මේක අභ්‍යන්තර පරිවර්තනකින් සිද්ධ වෙනවා. අනේක සිද්ධ වුණොත් එතන ආත්මේ නැහැ. ආත්මේ නැහැ කියන්නේ අනාත්ම දහම් මතුවෙනවා. ඒ කියන්නේ අතර මෙතන ආත්මයක් කවදාවත් තිබිලා නැහැ. කවදාවත් මෙතන කෙනෙක් ඉඳලත් නැහැ. මැරෙන්න කෙනෙකුත් නැහැ. ඉපදෙන කෙනෙකුත් නැහැ. මේ කතාව එළි වෙනවා. අතර සබහා දහම ඇතරම කිව්වොත් එහෙම මේ සබහා දහම අපි කොට එහෙම දෙයක්වත් නැහැ. මොකද කම්පන ගණීභවන වීම පඨවි ආපෝ තේජෝ වායු කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. න පඨවි න ආපෝ න තේජෝ න වායු න ආකාශ ආයතන විඤ්ඤාණ රාකින නසන නාය ලෝක න පරලෝක න බෝ චන්දිමසුර න ගතින් තිතින් චුතින් උප්පත්ති අපටිත් අපවත්තන අනාරම්ණ මේ තේ වේසා දුක්ඛ සාති කිව්ව එකයි. මේ කම්පනේ තියෙනකන් සසරෙන් මිදිලා නැහැ. දුකෙන් මිදිලා නැහැ. ආත්මේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් ආත්ම දෘෂ්ටියේ ඉන්න තාක්කල් නැවත උප්පත්තියක් තියෙනවා. ඒ නිසා ස්වර්ගයට ගිහිලා ඉන්නවා කියලා ඒගොල්ලෝ හිතනවා. ඔව් ඒක ඇත්ත. අයියේ අර කම්පන ස්වභාවයේ සුකුම නිසා අන සුකුම ස්වභාවයක ආත්ම ස්වභාවය පවතිනවා. නැති වෙලා නැහැ. නිවන් දැකලා නැහැ. සසරින් මිදිලා නැහැ. දුකෙන් මිදිලා නැහැ. සසර දුකයි. කොහොම ගියත් නැවතත් කවදා හරි දවසක ඒ කියන්නේ කල්ප අපි කෝ කල්ප ගාණක් ගිහිලා ඒ කම්පනේ සකස් වුණොත් එතන උපදිනවා කියලා. ඒ කොහෙද උපදින්නේ? ඔබ හොඳට මතක තියාගන්න. ඔබ සුගතිය කිව්වට ඔබ වැටෙන්නේ ඊට පස්සේ නිරේටයි. හැම කෙනෙක්ම බුදුන් වහන්සේ පෙන්න කතාව අපිට මේක ඇත්තටම කිව්ව ධර්මතාවය තුළ ඔබට ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙන කතාවක් මෙතන තියෙනවා. මේ සියල්ල අත්දකින්න ලැබෙනවා. 31 ලෝක ධාතුවම අත්දකින්න ලැබෙනවා. මේක කම්පණයක මේක සිතක අත්දකින්න ලැබෙනවා. මේක බොරුවක් නෙවෙයි මේක සත්‍යයක්. මේක දැනෙන එකක්. මේක අත්දකින්න දෙයක්. අතර මේ ආයතන වල පිනව ස්වභාවය බිඳ වැටෙන එක අභ්‍යන්තර පරිවර්තනයකින් Tamanට අත්දකින්න ලැබෙනවා. අන්න එතන කිසිම තැනක අර ඉන්න ඕනි කෙන ඒ ස්වභාවය නෑ, ගින්න නෑ. තියාගන්න ඕනි කියන දින නෑ. එතන උත්පත්තියක් මරණයක් පනවන්න බෑ. එතන ඉපදීමක් නෑ, මරණයක් නෑ. ඉපදීම ගින්නයි, ගින්නයි ආත්මය කියන්නේ. අන්න ඉපදීම නැත්තන මරණයක් නෑ. ඕක ජේසුස් වහන්සේට හම්බුනේත් නෑ. ඕක Hindu ආගමේ හම්බුනේත් නෑ. ඔය ඔක්කොම ආත්මය තියාගෙන ස්වර්ගයට යන කියන කතාවේ ඉන්නේ ඒකයි. ඔය ලෝතුරුසේ කියන කතා කරන්නේ ස්වර්ගයට යනවා කියන කතාව කරන්නේ නිවනක් නැති නිසායි. අර නිවන් දැකලා නෑ. ඕන තැනක ඕනම කෙනෙක් එන්න එදා මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ අර පාන්දුරාවාදේ කළා වගේ ආරණස මේක පෙන්වන්න ලෑස්ති. එදා පාන්දුරාවාදේ කරාම මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ අර US වල ඇමරිකාවල හිටපු නේද? ඕල්කට් තුමා ලංකාවට එනවා. අර ස්පාඤ්ඤේ හිටපු බැලසි මෙතනී ලංකාවට එනවා. අයියේ ඒකේ තරම්ම සිංහනාදයක්. අද බුද්ධෝත්පාද දේශනාවල මේ ආර්ය භූමියේ මේ අභිඥා ඥාණයෙන් කරන දේශනා ඊට අසම සමයි. ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයට පමණයි කතා කරන්න බෑ වෙන කිසි දෙයකට. අසම සමයි. ඒ අභිඥා ඥාන ලේසියෙන් මේ ධම්ම අභිඥා ලේසියෙන් පාළ වෙන්නේ නැහැ. මේ අභිඥා ඥාන කියන්නේ පොතක තියෙන කතාවක් නෙමෙයි. අත්දකින්න දෙයක් ලෝකෙට විවර කරන්න. ඒ ප්‍රත්‍යක්ෂයි. ඒ සාන්දිටිකයි. ඒ ආරණ්‍යසක ධම්ම අභිඥා වලට අතර මුල් තුන් ලෝකයක් වන්දනා කරනවා. ඒ පුජ්‍යලේකුට නෙමෙයි. ඒ ඥානෙටයි. ඒ මහා ඥානේ අතරම කිව්වොත් අභිඥා ලාභීන්ගේ යුගයේ කරාබ නැවත රැගෙන යනවා. නැවතත් අන්න රහතන් වහන්සේලාගේ යුගයක් එනවා කිව්ව එකයි. මේ මුළු අත්තරම කිව්වොත් මිනිස් සංඝතයම මේ බුද්ධෝත්පාද දේශනාවල එලි කරන කාරණා නිසා විකසිත වෙනා වගේ දෙයක් වෙනවා. ආධ්‍යාත්මික දියුණු පැත්තක් කරා යනවා. මේ මයින්ඩ් එකේ ඉන්න බොළඳ යුගය අවසන් වෙනවා. ආශ්චර්යයි ස්වාමී.